ආයුබෝවන් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරන ගමන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෝෂක වලින් අණුන ඒ වගේම විටමින් C බහුල සුපර් ෆුඩ් එකක් සම්බන්ධයෙන්. මම කියවොත් මෙන්න මේ කතා කරන සුපර් ෆුඩ් එක අපිට දොඩම් වලටත් වඩා 4 ගුණයක් විටමින් C ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි කෙන්දි ප්‍රතිඔක්සිකාරක වගේ බොහොමයක් පෝෂක අඩංගු වෙලා තියෙනවා. මේ වෙන මොකවත් නෙමෙයි ඔබ නිතරම ආහාරයට එකතු කර ගන්න පේර අපි ලොකු කුඩා කවුරුත් ආහාරයට එකතු කරගන්න පුළුවන් කැමැති ආහාරයක්නේ. සමහර විට ඔබ පුදුමයටපත් වෙවි මේ පේර සතුව මෙතරම් පෝෂක අඩංගු වෙනවද සහ මෙතරම් සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට ලබා ගන්න පුළුවන්ද කියලා. සමහර විට ඔබ නිතරම මුහුණ දෙන පුංචි සෞඛ්‍ය ගැටලු බොහොමයකටම පිළිතුරු මේ පළතුරු තුල තියෙන්න පුළුවන්. පුංචි ගැටලු නෙවෙයි ලොකු රෝග තත්ත්වයන් සඳහා පේර කියන්නේ ඉතාමත් හොඳ පළතුරක්. මේක ඉතාමත් ප්‍රණීත රසයන්ගෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මේක විවිධ වෙරයිටිස් වලින් අපිට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පළතුරුත් එක්ක සංසන්දනය කර මිලෙනුත් ටිකක් අඩු පළතුරක්. ඒ වගේම ඔබට ස්වභාවිකවම නොමිලේම ලබා ගන්න පුළුවන්. ඔබගේ ගෙවත්තේ එක ඉඩක් වෙන් කරගත්තොත් පේර ගහකට. මොකද මේක සීසන් එකකට එක කාලයකට විතරක් හැදෙන පළතුරකුත් නෙමෙයි. අවුරුද්ද පුරාම ඔබට ඵලදාව ලැබෙන ස්වභාවික පළතුරක් විදිහට ස්වභාවික සුපර් ෆුඩ් එකක් විදිහට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා ඔබට ලබා ගන්න පුළුවන් ආහාරයක්. ඉතින් අපි අද කතා කරමු මේ පේර ආහාරයට එකතු කර ගැනීම හරහා ඔබට ලැබෙන පෝෂක ඒ වගේම මොනවද මේ හරහා ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සහ ඔබ නිතර මුහුණ දෙන ගැටලු වලට මේ පේර වලින් මොන විදිහටද පිළිතුරක් ලැබෙන්නේ කියලා. ඉතින් ඇදී සිටින නොඩයට් YouTube channel එකත් සමග මම සඳහන් කළානේ මේකේ ඉහළ ප්‍රතිශතයකින් විටමින් C ඒ වගේම කෙන්දි ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙලා තියෙනවා කියලා. ඊට අමතරව යකඩ, කැල්සියම්, විටමින් A, ફોස්ෆරස්, පොටෑසියම් මෙන්න මේ වගේ ಖನಿජ ලවණ සහ විටමිනුත් මේ ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙනවා. වැඩි කතා නැතුව අපි බලමු මොනවාද මේකෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කියලා. මේකෙන් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඉතාමත් හොඳ පළතුරක් තමයි පේර. බර අඩු කර ගන්න අයට මේක ඉතාමත් සුපිරි ආහාරයක් වෙනවා. මෙන්න මේක අතරමැදි ආහාර විදිහට යොදා ගන්න පුළුවන් නම් ඔබගේ බර ඉතා සාර්ථකව අඩු කර ගන්නත් පුළුවන්. ඒ වගේම ඊට අමතරව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී සිටියොත් ඔබට දැනගන්න පුළුවන් කොයි විදිහටද මේ පේර මෙන්න මේ කාර්යයෙන් ඉටු කර ගැනීම සඳහා ඔබ දායක කරගන්නේ කියලා. අපි බලමුකෝ මොනවද මේ සෞඛ්‍ය ප්‍රතිලාභ කියලා. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ඉතාමත් හොඳ පළතුරක් පේර. මේකේ ඉහළ ප්‍රතිශතයකින් විටමින් C අඩංගු වෙන නිසා මේක හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා. මෙන්න මේ නිසා ආසාදන වලින් ආරක්ෂා වීමට නිතර අපිව ලෙඩ වෙනවන විශේෂයෙන්ම කුඩා දරුවන් හෙම්බිරිස්සව කැස්ස උණ රෝග වලට නිතර ගොදුරු වෙන. එතකොට දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ ශක්තිමත් කරලා මෙවැනි ආසාදන වලින් ආරක්ෂා වීමට නිතර ඔබගේ දරුවාට පේර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් මෙන්න මේ ආහාරයේ සතු ගුණාංග තුලින් මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සම ගැන කතා කරොත් විටමින් C කියන්නේ නැතුවම බැරි පෝෂකයක් වෙනවා. එතකොට පේරවල ඉහළ ප්‍රතිශතයකින් මේ විටමින් C අඩංගු වෙලා තියෙන නිසා තුවාල සුව වීමට ලප කැලල් සුව වීමට ඉතාමත් හොඳයි. ඔබට නිතර පේර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් බාහිරව ආලේප කරන ක්‍රීම් එකකට වඩා ඔබට අභ්‍යන්තරයෙන් ලැබෙන මේ පෝෂණය ඉතාමත් වැදගත් වෙනවා. පේර ආහාරයට එකතු කර ගන්නවා නම් හෘදයට ඉතාමත් සුවදායක තත්ත්වයක් ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. මොකද මම ඒ විදිහට කියන්නේ පේරවල ඉහළ පොටෑසියම් අඩංගු වෙනවා. ඒ වගේම දිය වෙන කෙඳි තමයි මේකේ වැඩිපුරම අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ මගේ උදිර පීඩනය පාලනය කිරීම සඳහා මේක ඉතාමත් හොඳ තත්ත්වයක් වෙනවා. ඒ වගේම නරක කොලෙස්ටරෝල් වෙන LDL කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීම සඳහාත් මෙන්න මේ පෝෂක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය හරහා හෘදයේ සමස්ත සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා පේර ඉතාමත් ගුණදායක පළතුරක්. ආහාර ජීර්ණය හොඳින් සිදුවීම සඳහාත් අපිට පේර ගොඩාක් උදව් වෙනවා. මේකේ එක කප් එක ග්‍රෑම් 8ක් පමණ කෙඳි අඩංගු වෙලා තියෙනවා. මෙන්න මේ නිසා මලබද්ධය වළක්වා ගැනීමට ඒ වගේම මල පහ පිටවීම ක්‍රමානුකූල වීම සඳහා පේර ආහාරයට එකතු කර ගන්නවා නම් ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් වෙනවා. මම කියවනේ බර පාලනයේදී කොයි විදිහටද යොදාගන්නේ කියලා මම කතා කරනවා කියලා. ඉතින් මේකේ අඩංගු වෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක් ඒ වගේම වැඩි කෙඳි ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට පේර අතරමැදි ආහාර වේලක් විදිහට ඔබට යොදා ගන්න පුළුවන් නම් මේ බර පාලනයේදී අපි නිතරම කතා කරන්නේ
අපි කැලරි අඩුවෙන් ගන්න ඕන. කැලරි ඩෙෆිසිට් එකක් ඇති කර ගන්න ඕන කියලා. එතකොට අතරමැදි ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ප්‍රධාන ආහාර වේල ගොඩක් අඩු කරනවා. එතකොට මෙතනදී ඔබට නිතර බඩගිනි ඇතිවීම පාලනය කිරීම සඳහා අතරමැදි ආහාර වේල කියන දේ ගොඩක් වැදගත් වෙනවා. නමුත් අතරමැදි ආහාර වේල බොහෝ විට කැලරි ගොඩක් සහිත ආහාර තමයි අපේ ගොඩක් අය තෝරගන්නේ. ඉතින් මෙන්න මේකට හොඳ ආදේශකයක් වෙනවා peer අතරමැදි ආහාරයක් විදිහට එකතු කරගෙන. එතකොට ඔබට දීර්ඝ වේලාවක් පිරුණු බවක් ඇති වෙනා මේ ෆුල්නස් එක නිසා නැවත නැවත ආහාර ගැනීමට වෙන පෙළඹවීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අතරමැදි ආහාර වේදයක් විදිහට යොදා ගැනීමෙන් බර පාලනය කිරීම සඳහා peer කියන්නේ කදිම ආහාරයක්. සමේ සෞඛ්‍යයට හොඳයි කියලා මම මුලින්ම කිව්වනේ මෙතනදී මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ලියුකෝපීන් කියන ප්‍රතිඔක්සිකාරයකට අමතරව විටමින් A ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙනවා. මෙන්න මේ හරහා මුක්ත කණ්ඩක වලින් සමට වෙන හානිය වළක්වා ගන්නත් මේක යොදා ගන්න පුළුවන්. ඔන්න ඔය හරහා තමයි සම ඉක්මනින් වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරන්නේ. එතකොට ඔබට තරුණ පෙනුමක් ඇතුව ලස්සන සමක් ලබා ගැනීම සඳහා peer ඔබගේ පළතුරක් විදිහට එකතු කරගන්න පුළුවන් නම් තරුණ බව හැමදාමත් රැකගෙන ඉන්න පුළුවන්. ඇඟිලි අඩු වුණාට පස්සේ අපි කියනවා HB අඩුයි, හිමොග්ලොබින් අඩුයි කියලා. ඉතින් මේකටත් ආහාර වලින් වෙන්නේ ලොකු බලපෑමක්. ඉතින් peer කියන්නේ යකඩ අඩංගු වෙලා තියෙන පළතුරක්. ඉතින් ඔබට HB අගේ අඩු කෙනෙකුට පළතුරක් විදිහට peer එකතු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතනදී peer ඉතාමත් වැදගත් වෙනවා මේ HB අඩු කෙනෙකුට විටමින් C ඉහළ ප්‍රතිශතයකින් ලබා දෙනවා. මේ කම්බිනේෂන් එක ඉතාමත් වැදගත් වෙනවා ඉහළ HB අගයක් පවත්වා ගැනීම සඳහා. එතකොට ගර්භණී මව්වරුන්ට මේ HB අගයත් එක්ක ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයේදී රක්තහීනතාවය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගර්භණී මව්වරුන්ට peer ආහාරයට එකතු කර ගැනීම ඒ වගේම peer ජූස් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් නම් ඒක උකු පිටු වහලක් වෙනවා HB අගය වගේම විටමින් C ඉහළ ප්‍රතිශතයකින් ලබා ගැනීම සඳහා. ඉතින් ඔන්න ඔය ආකාරයට සුපර් ෆුඩ් එකක් විදිහට peer අපිට කොයිතරම් වැදගත් වෙනවද? ඉතින් අද සිටම ඔබගේ ආහාරවලට කෘත්‍රිම ආහාර පැකට් කරන ලද ආහාර ලබා ගන්නවට වඩා මේ ස්වභාවික රසයන්ගෙන් යුක්ත බොහෝ ප්‍රතිලාභ ලබා දෙන peer ඔබගේ ආහාරයට එකතු කරගන්න. ඉතින් No Diet YouTube channel එක නිතරම ඔබට අලුත් ආහාරයක වටිනාකම සම්බන්ධයෙන් කියලා දෙනවා. ඉතින් channel එක subscribe කරලා ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ ලබා ගැනීම සඳහා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.